අද කතා කරන්නේ මැරුණ කෙනෙක් ඇවිල්ලා දුන්න සාක්ෂියක් ගැන. මේ සිදුවීම වෙන්නේ 1930 අවුරුද්දේ දොම්පේ ප්‍රදේශයේ. මේ කතාවේ කතානායකයා තමයි සිරිමාන්න කියන පුද්ගලයා. සිරිමාන්න කියන පුද්ගලයා ටිකක් සාමකාමී පුද්ගලයෙක්. මේ කතාවට අනුව සිරිමාන්න කියන පුද්ගලයා වැඩකට කොළඹට යනවා. එහෙම තමයි ඔහුගේ බිරිඳ කියන්නේ. බිරිඳ ටිකක් තරුණ කෙනෙක්. ගමේ සිරිමාන්න කියන පුද්ගලයා නැති වෙද්දී බිරිඳ කියනවා අසල්වාසීන්ට සිරිමාන්න වැඩකට කොළඹ ගියා කියලා. හැබැයි සිරිමාන්නගේ සහෝදරයාට මේ ගැන පොඩි සැකයක් ඇති වෙනවා. මොකද සිරිමාන්න ගියාට පස්සේ ඒ ගැන කිසිම තොරතුරක් ගමේ අයටවත් ඔහුගේ සහෝදරයාටවත් කියන්නේ නැහැ. දවසක් සිරිමාන්නගේ සහෝදරයාට හීනෙන් කෙනෙක් ඇවිල්ලා දෙයක් කියනවා. මේ එන්නේ වෙන කවුරුත් නෙවෙයි සිරිමාන්නම. මේ ගැන හොඳටම මතක තියෙන හේතුව තමයි සිරිමාන්න ඇඳන් ආපු ඇඳුම පවා මේ සහෝදරයට මතකයි. මේ සහෝදරයා නිදාගෙන ඉද්දී සිරිමාන්න හීනෙන් ඇවිල්ලා කියනවා මල්ලි මම කොළඹ ගියේ නෑ. මගේම වත්තේ පල්ලෙහා තියෙන ළිඳ ගාව තියෙන කෙහෙල් කොටුව තියෙන්නේ. මේ කෙහෙල් කොටුවේ උස කෙහෙල් ගහක් ගාව මාව වලදාලා තියෙන්නේ. පුළුවන් තරම් ඉක්මනට මාව වලින් ගොඩ ගන්න කියලා. මේක එක දිගට දවස් 3ක් 4ක් මේ සිරිමාන්නගේ සහෝදරයා දකින්න. හැබැයි මේ ගැන කාටවත් කියන්න ඔහු උත්සාහ කරේ නැහැ. මේක ඔහුගේ හිතේ ඇතිවෙච්ච දෙයක්ද කියලා ඔහු ප්‍රශ්න කරනවා. කොහොම හරි මේ සිරිමාන්නගේ සහෝදරයා මේ ගැන කියනවා පොලිසියට. පොලිසිය මුල් වතාවේ නම් ටිකක් hina යනවා. පස්සේ මේ ගැන දැඩි ඉල්ලීම මතම මොවුන් පරීක්ෂණ කරන්න ආරම්භ කරනවා. අර මං කිව්වා නේද කලින් සිරිමාන්න සහෝදරයා හීනෙන් දකින්නවා කියලා. ඇඳන් ආපු ඇඳුමක්. පොලිසියදී මේ ගැනත් කියනවා. මගේ අයියා ඇඳන් හිටියේ මෙන්න මේ වගේ ඇඳුමක්. එයා මේ වගේ ඇඳුමක් ඇඳන් ඉවරලා තමයි හීනෙන් මට මේ කතාව කිව්වේ කියලා. ඊට පස්සේ පොලිසිය අදාළ ගෙදරට යනවා. ඒ කියන්නේ සිරිමාන්න ගෙදරට යනවා. ගිහිල්ලා ඉවර වෙලා පරීක්ෂණ ආරම්භ කරනවා. අර අපි කලින් කිව්වා නේද හීනෙන් දැක්ක කියලා ළිඳ ගාව තියෙන පරණ කෙහෙල් කොටුව. මේ කෙහෙල් කොටුවටත් යනවා. කෙහෙල් කොටුව ගාව කෙහෙල් ගහ ගලවලා පස් හාරන්න පටන් ගන්නවා. ඒ වෙද්දී අර සිරිමාන්නගේ සහෝදරයා හීනෙන් දැකපු ඇඳුමේ කෑලි ටික ටික මතුවෙන්න ගන්නවා. හරි පුදුම දෙයක්. සිරිමාන්නගේ මිනිය අර කෙහෙල් කොටුවෙන් වලදාලා තියදී හම්බ වෙනවා. මේකට විත්තිකාරී වෙන්නේ සිරිමාන්නගේ බිරිඳ. තරුණ බිරිඳ තමන්ගේ අනියම් සැමියාත් එක්ක එකතු වෙලා තමයි සිරිමාන්නව මැරලා තියෙන්නේ. පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා විත්තිකරුවන්. විත්තිකරුවන් අත්අඩංගුවට ගත්තට පස්සේ විත්ති වාචකයේ විදිහට ඔවුන් කියනවා කොහොමද හීනකින් කියපු දෙයක් උපයෝග කරගෙන අපිව අත්අඩංගුවට ගන්න කියලා. හැබැයි පොලිසිය සහ උසාවිය කියනවා මෙතන සාක්ෂි වශයෙන් ගත්තේ ඒ දැකපු හීනේ නෙවෙයි. හීනේ නිසා හමුණු මොළ සිරුර කියලා. මේ විදිහට වැරදිකරුවන් නෝට උන් පත් වෙනවා. මෙතනදී අර සිරිමාන්නගේ සහෝදරයා ඇත්තටම හීනයක් දැක්කද එහෙමත් නැත්නම් යටිහිත මගින් එයාගේ යටිහිතේ තිබ්බ දේවල් හින්දා මේක සැක කරන තැනට ආවද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි අවසාන වශයෙන් හීනෙන් ආපු කෙනා කොහොමද මල සිරුරේදී ඒ ඇඳුම් ඇඳගෙන හිටියේ? මේ වගේ දේවල් දැනගන්න මගේ YouTube channel එක වන ලෝවිත් දිලාන් YouTube channel එක subscribe කරන්න.